පුදු වෙනසක් මට කරලා තියෙන්නේ. මැකෙව්වා වගේ මාව. නෙක්ස්ට් ලෙවල් කිව්වොත් හරියි. දැන් මාස 6ක් මම කෝච් එක්ක මේ ගමනේ ඉන්නවා. පිනකට තමයි මට කෝච්ව හම්බුනේ මාස 6යි. වෙන කෙනෙක්ට යටතේ වැඩ කරන්න යන්න හිටියේ. මේ නම අරන් කවුරු කරන්න තියෙනවනම් මම දෙනවා. අයිවන් ගයිස් අද ඇවිල්ලා ඉන්නේ එවිඩන්ස් එක්කම. ඔයගොල්ලෝ දකින්න ඇති ගොඩක් වීඩියෝස් යනවා my cleaner carpet cleaning ගොඩක් ප්‍රොෆෙෂනල් විදියට වැඩ කරනවා. ඉතින් behind the screen ඔයගලන්ට කියන්න ලොකු සීක්‍රට් එකක් තියෙනවා. මොකද මාස 6ක් විතර my cleaner carpet cleaner මාත් එක්ක තමයි වැඩ කරේ. මම යාට කෝච් කරා. අපිට හිතා ගන්න බැරි රිසල්ට්ස් ටිකක් අපි අරගත්තා. ඒ වගේම තව අපි මෙතනින් නවතින්නේ නැහැ. මීට වඩා අපි ඉස්සරහට ලොකු ජර්නි එකක් යන්න තියෙනවා. ඉතින් මට අද ඔයගලන්ට කියන්න ඕනුනේ මාත් එක්ක වැඩ කරාට පස්සේ අපිට කොහොමද රිසල්ට්ස් ගන්න ඕනේ කියලා. ඉතින් අද මම ආදරෙන් පිළිගන්නවා ඉසුරු ඩිසිල්වා මේ මගේ channel එකට. ඉතින් ඉසුරු මොකද හිතන්නේ ආපු ගමන ගැන? අපි දැන් මාව දැනගෙන මාස 6ක් 7ක් වෙනවා. ඔයාට මොනවද තේරෙන්නේ? තරම කිව්වොත් පිනකට තමයි මට කෝච්ව හම්බුනේ. දැන් මාස 6ක් මම කෝච් එක්ක මේ ගමනේ ඉන්නවා. මට හිතා ගන්නවත් බැරි වෙනසක් තමයි කෝච් ඇත්තටම මට කරේ. මගේ කැපැසිටි එක පළවෙනි දවසේ මට කෝච් එක පෙන්නුවා. මම හිතුවෙත් නෑ මට ඒක ඩිසර්ව් කියලා. ඉතින් අද ඉන්න තත්ත්වෙයි එදා හිටපු තත්ත්වේ ගැන හිතනකොට මම ඒ කියන්නේ හැම අතින්ම මගේ ඩිසිප්ලින් අතින් මං හිතන පතන විදිය මගේ මයින්ඩ් සෙට් එක වැඩ කරන්නේ කොහොමද හැම දෙයක්කින් මම ඒ කියන්නේ නෙක්ස්ට් ලෙවල් කිව්වොත් හරියි. ඊට පොඩ්ඩක් ඉසුරු කියන්න අපි බ්‍රෑන්ඩින් වෙනම කරා වෙනම ඔයාට බිස්නස් ටූල් ගෙනල්ලා දුන්නා. අපි ඉන්කම් එක වැඩි කරගත්තා. මේ පැත්ත කියන්න තියෙනවා නම් හිතන්න දැන් මේ වීඩියෝ බලන කෙනෙක් හිතනවා නම් හය කරන්න හොඳයි කියලා ඔයාට මොකද්ද ඒ ගැන කියන්න තියෙන්නේ? ඇත්තටම මම කියන්නේ හැම කෙනෙක්ම පර්සනල් කෝච් කෙනෙක් ඉන්න ඕනේ. හැම කෙනෙක්ටම මම ඇත්තටම රෙකමන්ඩ් කරනවා කෝච් ඩෑන් පර්සනල් කෝච් කෙනෙක් විදිහට තියාගන්න කියලා. මොකද ඒක මම දකිනවා කෝච් එක්ක ආපු ගමනේ. මොකද අර හිතන්නකෝ අපි සමාජයෙන් එන එක ආකල්ප ඔලුවට අරගෙන ඒ කට්ටියගේ ඇඩ්වයිස් අරගෙන යන ගමන සාර්ථක නෑ. මම දකින විදිහට කෝච් වගේ කෙනෙක් අරගෙන ඒ හරි ගයිඩන්ස් එක අරගෙන මේ ජර්නි එක යනවා නම් කවදාවත් වර්ධින්නේ නෑ. මොකද ඒ ගමන ඇත්තටම සාර්ථක ගමනක් වෙනවා නේ කෝච්. thank you so much. මොකද අපි මේ වීඩියෝ එක කරන්න කලින් මගෙන් අහුව ඉසුරු මොනවාද මම කියන්න ඕනේ කියලා. මම කිව්වා නෑ ඔයාට ඕනස් ෆීඩ්බැක් එක තමයි ක්ලයන්ට්ස්ලාට දෙන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ හරි කාත් එක්ක හරි මාත් එක්ක වැඩ කරනකොට මම කවදාවත් ෆේක් කරන්නේ නෑ. මට ඕනේ ඔයගොල්ලන්ගේ ඔරිජිනල් රෙකමෙන්ඩේෂන් එක ඔරිජිනල් තත්ත්වයට යන්න. ඉතින් ඒකයි මම ඉස්සරහට කිව්වා අපිට කිසිම ස්ක්‍රිප්ට් එකක් නැහැ. ඔයා ඇසිඩිස් ඔයාට දැනෙන දේ කියන්න කියලා. ඉතින් ඇත්තටම අද වෙනකොට අපි මේ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් විදිහට හැදුවා. සමහරක් වෙලාවට ඔයගොල්ලන්ට ෆ්‍රැන්චයිස් එකක් ගන්නවා නම් ඔයගොල්ලන්ට ලොකු ගාණක් කොස්ට් වෙනවා. ඒ ෆ්‍රැන්චයිස් ලෙවල් එකට යන බ්‍රෑන්ඩ් එකක් මම හැදුවා. අපි ස්ටිකර්ස් පවා ගැහුවා, අලුත් මැෂින්ස් දැම්මා. හිතා ගන්න බැරි ලොකු ප්‍රෝග්‍රස් එකක් කරා. ඒ විතරක් නෙමෙයි අපි මෙතනින් නවතින්නේ නැහැ. මොකද ජොබ් එක පවා අපි ෆුල් ඔනස් කරන විදිය මං ඉසුරට කියලා දුන්නා. ඉසුරට ඇත්තටම මට දැන් තව මතක් වුණේ මේ මම වෙනම ෆ්‍රැන්චයිස් මතකද කෝස්ට් මම වෙන කෙනෙක්ට යටතේ වැඩ කරන්න යන්න හිටියේ. ෆ්‍රැන්චයිස් එකක් කරන්න හිටියේ. මේ කෝස් තමයි කිව්වේ ඉසුරු ඒ වගේකට ලොකු ගාණක් ගෙවන්නේ ඔයාට මේ ඔයාගේ නම බ්‍රෑන්ඩ් මේව කරන්න කියලා. දැන් ෆ්‍රැන්චයිස් එක පටන් ගන්න හිතනවද දැන්? දැන් මේ නම අරන් කවුරු කරන්න තියෙනවනම් මම දෙනවා. අනිවාර්යෙන්. ඕක තමයි guys reality එක. ඉතින් ඔයාටත් ඔයාත් දැන් අපි ගොඩක් කට්ටිය ඉසුරු කීයක ඉන්නවා. මම බිස්නස් එකක් කරනවා කියලා හිතනවා. අවුරුදු ගණන් යනවා. දැන් ඔයාගේ එකත් බලද්දි ඔයා බිස්නස් එකක් කරගෙන හිටියා. බට් මේ වගේ ගයිඩන්ස් එකක් හම්බුන හින්දා අපි ෆාස්ට් ට්‍රැක් වුණා ජර්නි එකම. නෑ මම කියන්නේ මාස 6යි. කෝච් ඩෑන් හරි කවුරු හරි කරන මං ගැන පර්සනල් ට්‍රේනර් කෙනෙක් ඉන්න ඕනේ. ඒක මම මොකද ඒක මම මගේ තුලින් මං දකිනවා. මොකද මාව කරපු වෙනස් ඒ කියන්නේ පුදු වෙනසක් මට කරලා තියෙන්නේ. නිකන් මැකෙව්වා වගේ මාව. ඔව් අතරම මං ඉඳලා නෙමෙයි අතරම ඔයගොල්ලන්ගේ ලයිෆ් එකේ නෙක්ස්ට් ලෙවල් යන්න ඕන. ඔයගොල්ලෝ කෝච් කෙනෙක්ව ඔයගොල්ලෝ ට්‍රේනර් කෙනෙක්ව හයර් කරන්න ඕනේ. ඒක ඔයගොල්ලන්ගේ ලයිෆ් එකට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මං හිතනවා අපි මේ වීඩියෝ එක දැන් මෙතනින් නවත්තමු. thank you so much. ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ බිස්නස් එක ඔයගොල්ලෝ කරන් යන ව්‍යාපාරය නෙක්ස්ට් ලෙවල් කරගන්න ඕන නම් මාව කන්ටැක්ට් කරගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා. ජය වේවා.